සුබ දවසක්. අපි නොවැම්බර් 1 වෙනිදා ඊළඟ බැච් එක පටන් ගන්නවා. එතකොට ඒකට කැමති අයට ලියාපදිංචි වෙන්න පුළුවන්. හැබැයි කලින් පාඨමාලාවට වඩා පොඩි ප්‍රමාණයකින් මිල වැඩිවීමක් වෙලා තියෙනවා. ඊළඟ බැච් එකේ අයත් වැඩි වෙනවා කොහොමත්ම. ඒ නිසා මේ බලාපොරොත්තුෙන් ඉන්න අය මේ බැච් එකේදී සහභාගී වෙන්න cjfxsrilanka.net කියන සයිට් එකට ආවොත් එහෙම ඔයාලට කෝස් එක උඩින්ම තියෙනවා බලා ගන්න පුළුවන්. ඒකේ ඇතුළට ආපුවහම විස්තර තියෙනවා. මෙතනත් වීඩියෝ එක දාලා තියෙනවා. ඔයාලට එතනින් වීඩියෝ එක බලා ගන්නත් පුළුවන්. එතකොට කෝස් එක සම්බන්ධයෙන් අමතර විස්තර ටික මෙතන තියෙනවා. ඊට අමතරව ඔයාලට ලියාපදිංචි වෙනකොට මෙතනින් පිවිසෙන්න පුළුවන්. එතනින් ඇවිල්ලා ඔයාලට භාෂාව තෝරගන්න පුළුවන්. ඇප්ලිකේෂන් එක අවශ්‍යයි. හැබැයි ෆිල් කරන්න ඕන නම් ඉංග්‍රීසි වලින්. එතකොට මෙතනදී ඔයාලට සාමාන්‍ය විදිහට තමන්ගේ නම, ලිපිනය, ඒ දේවල් නිවැරදිව ඇතුළත් කරන්න. මොකද හේතුව මේ විස්තර ටික සර්ටිෆිකේට් එකට ඇඩ් වෙනවා. ඊට අමතරව අපි සර්ටිෆිකේට් එක ඩිලිව කරන්නේ මේ තියෙන ලිපිනයට. ඒක නිසා ඒ දේවල් හරියට ඇතුළත් කරන්න. එතකොට මෙතනදී ඔයාලා කෝස් එකට එකවර ගෙවනවා නම් 3600ක ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. මේ ටික ෆිල් කරලා ඉවරුණාට පස්සේ පුරව අවසන් කෙනෙක් ක්ලික් කරාට පස්සේ ඔයාලගේ අත්සන යොදන්න එනවා. ඊට පස්සේ ඔයාලට එනවා ඇග්‍රීමන්ට් එකක්. ඒක කියවලා බලලා ඊට පස්සේ ඒකටත් අත්සන යොදලා ඒකත් ඉවරුණාට පස්සේ මේ දෙකම ඩවුන්ලෝඩ් වෙනවා. ඊට පස්සේ ඔයාලට අය හම්බ වෙනවා. වෙනම පිටුවක් ඒකේ තියෙනවා මොන බැංකුවටද සල්ලි ඩිපොසිට් කරන්න ඕනි කියලා. එතනදී ඔයාලට පුළුවන් ඔන්ලයින් මොබයිල් ෆෝන් එකකින් ඇප් එකකින් ඩිපොසිට් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් බැංකුවට ගිහිල්ලා මේ ඩිපොසිට් කරන්න පුළුවන්. හැබැයි එතනදී ඔයාලා ඩිස්ක්‍රිප්ෂන් එකක් විස්තරයක් නැත්නම් හැඳින්වීමක් දාන්න ඕනේ. එතනදී ඔයාලා එතන ටයිප් කරන්න ගේම් ඩෙවලොප්මන්ට් කියන එක ඕන්න කැටි කරලා GDC ගේම් ඩෙවලොප්මන්ට් කෝස් කියන එක GDC කියලා දාලා ස්පේස් එකක් තියලා අයිඩෙන්ටි කාඩ් නම්බරය ඇතුළත් කරන්න. එතකොට අපිට අපේ බැංකු ගිණුමෙන් අපිට පරීක්ෂා කරගන්න පුළුවන් ඔයාලාගේ රිසිප්ට් එකත් එක්ක මේ ඩිපොසිට් කරපු එක. ඒක නිසා ඒක නිවැරදිව දාන්න. නැත්නම් අපිට ඒක අඳුරගන්න බැරි වුණොත් ප්‍රශ්නයක් එනවා. ඒ නිසා එතකොට අපි පටන් ගන්න යන්නේ දෙවෙනි බැච් එක. දැන් පළවෙනි බැච් එක නම් දැන් ඒකේ පළවෙනි ලෙවල් එකම දැන් ඉවර කරන මට්ටමටම ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඔයාලට මෙතනදී අපි වීඩියෝ ලබා දෙනවා. කොටස් දෙකකට යනවා පාඨමාලාව. කණ්ඩායම් දෙකකට වෙන් කරනවා. එතෙන්දී ඔයාලට කැමති කණ්ඩායමක් තෝරගන්න පුළුවන්. එක කණ්ඩායමක් සතියකට එක පාඩමක් විදිහට යන්නේ. එතකොට එතෙන්දී එක සතියකට අපි ලබා දුන්නාට ඒ පාඩම සති දෙකක කාලයක් ඔයාලට කැමති වාර ගණන් නැරඹීමේ හැකියාව තියෙනවා. ඊළඟ කණ්ඩායම තමයි දින 3න් 3ට පාඩමක් යන කණ්ඩායමක් යනවා. එතකොට දින 3න් 3ට අපි පාඩම් ලබා දුන්නට එක පාඩමක් සතියක කාලයක් ඔයාලට කැමති වාර ගණන් නැරඹීමේ හැකියාව තියෙනවා. මොකද මේ යන පාඩම් ගොඩාක් සරලව යන්නේ. මම බැලුවා දැන් අපි ඔයාලා පාඩම් නරඹන වෙලාව කොච්චර ඩියුරේෂන් එකක්ද කවද්ද මොන පරිකරකෙන්ද කියන විස්තර ටික අපේ ඩේටාබේස් එකට එනවනේ. යන්න එතනදී මම ගොඩක් අයගේ පරීක්ෂා කරා. සමහරව එක සැරේ ලෙසන් එක බලලා තියෙන්නේ. මොකද ඒ පොඩි ප්‍රමාණයෙන් මෙයාලා ඒක ග්‍රහණය කරගෙන ඉවරයි. ඒ තරම් ගොඩක් සරලව තමයි යන්නේ. ඒක නිසා මේක ගොඩ ලොකු chance එකක් තියෙන පාඨමාලාවක්. ඒක නිසා මේක මිස් කරගන්න එපා. ඔයාලට ඒක කරලා ඉවරුණාට පස්සේ තමයි තේරෙන්නේ මේ වගේ පාඨමාලාවන්නේ මම කරේ කියන එක. ඒක නිසා මේක මේ ගොඩක් පුළුල් පරාසයක් යන පාඨමාලාවක්. මේ තියෙන මුදලත් එක්ක ඔයාලා ගොඩක් ප්‍රශ්න තියෙන්නේ. දැන් 25000ක් කිව්වම ඔයාලා එතනදි තමයි ඔය පටල ගන්නෙ. දැන් අපි ගාන 25000ක් වුණාට මේ අපි දවස් 100ක් යනවා. එතකොට දවස් 100ක් යනකොට එක දවසට වැටෙන්නේ 250ක් වගේ මුදලක්. ඔයාලා ආයතනයකට ගිහිල්ලා ඉගෙන ගන්න ඕන. සමහරට බස් එකට රුපියල් 100ක් විතර දුර නම් ඉන්නේ. යන්ට එන්ට එතනම 200ක් ගිහිල්ලා තියෙනවා. අන්න ඒ වගේ මේ ආයතනයට ගිහිල්ලා ඉගෙන ගන්නකොට ඔයාලට ගමන් වියදම යන වියදම වගේ ප්‍රමාණයක් තමයි කෝස් එකට වේදම් කරන්න වෙලා තියෙන්නේ. අර එකවර ගාන දෙනකොට පොඩ්ඩක් දැනෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලට ඕනනම් පුළුවන් කොටස් වශයෙන් යන්න. පළවෙනි අදියරට විතරක් ගෙවලා ඒක ඉවර කරා. දෙවෙනි අදියරට විතරක් ගෙවලා ඒක ඉවර කරා. තුන්වෙනි අදියරට විතරක් ඒ විදිහට අදියර 4කට යන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට මේ එකවර ගෙවනවා නම් ඔයාලට ඩිස්කවුන්ට් එකකුත් හම්බ වෙනවා. ඒක නිසා මේ ඩිස්කවුන්ට් එක ගන්න ඕන නම් එකවර ගෙවන්නත් පුළුවන්. හරි. එහෙනම් අපි දැන් තව දින කිහිපයයි තියෙන පාඨමාලාව පටන් ගන්න. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් group එකේ යොමු කරන්න. ඔයාලට හිතේ තියෙන ඕනම ප්‍රශ්නයක් මේ කෝස් එක සම්බන්ධයෙන් ගේම් සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නයක් තියෙනවා නම් යොමු කරන්න. ඒ දේවල් ක්ලියර් කරගෙන ඔයාලට කෝස් එකට සහභාගී වෙන්න පුළුවන්. කෝස් එකේ අතරතුර වුණත් ඔයාලට මොන හරි ප්‍රශ්නයක් එනවා නම් ඒක අහලා
දැනගන්න පුළන් ඊට අමතරවලට අමතර තව දේවල් දැනුමට අවශ්‍ය දේවල් තියෙනවානම් ඒ දෙවල් අහන්න පුළන් ඒකටත් අදාළ වීඩියෝපට ලබා දෙනවා එක නිසා කිසිම ප්‍රශ්නයක් නොවෙන විදිහට තමයි ශිෂ්‍යයාට ලේසියෙන් ග්‍රහණය කරගෙන යන්න පුළන්ගෙන විදිහට තමයි පාඨමාලාව කරගෙන යන්නේ එනම් අපි ආරාධනා කරනවා නොවැම්බර් මාසේ පලින්ද පටන්ගන්න පාඨමාලාවට සහභාගි වෙන්න කියලා දින කීපයයි තියෙන්නේ අද ඉදන් ඔයාලට මේ මාසේ 31 වෙනකන් ලියාපදිංචි වීම කරන්න පුළුවන් හැකියාව තියෙනවා එනම් හැමෝටම සුබ දවසක් සුබ අනාගතයක්